අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඇතයි කියලා මම විශ්වාස කරනවා මේ වෙලාවේ. ඉතින් අපි බලමු අද කොහොමද රත්තරන් මිල වෙනස් වුනේ කියලා ලංකාවේදී. ඉතින් ඊයේ රත්තරන් මිල ඉදිරිපත් කරේ නෑ මොකද සුළු වෙනස් වීමක් වෙලා තිබුණා. ඉතින් අද ඔන්න ඔයාලට ලයිව් අප්ඩේට් එක අරන් ඇවිත් තියෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති ඩොලර් එකක් රුපියල් 314.68කට තමයි මේ වෙලාවේ මහා බැංකුවේදී එක්ස්චේන්ජ් වෙන්නේ. ඉතින් අද දවසේ ඔයාලට බලා ගන්න පුළුවන් 2026 මාර්තු මාසේ 25 වෙනි බදාදා අද දවසේ. ඉතින් බලමු කොහොමද ලයිව් මාකට් එක අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. අද මුලින්ම කැරට් 24 ග්‍රෑම් එකක් රුපියල් 46074යි 7 අන්න වෙනස් වුණා. රුපියල් 45953ක් වෙනවා. ඉතින් මේක මම කලින් එකට තමයි මේක පවුම වැඩි කරලා බැලුවේ. ඉතින් රුපියල් 368592ක් තමයි වෙන්නේ. පවුමක් මෙලදී ගන්න නම් කැරට් 22 42185යි 737ක් වෙනවා ග්‍රෑම් එකක්. 8න් වැඩි කරාම පවුමක් රුපියල් 3,38,368ක මුදලක් වෙනවා පවුමක් මිලදී ගන්නවා නම්. කැරට් 21 රුපියල් 40209යි 736ක් වෙනවා ග්‍රෑම් එකක්. 8න් වැඩි කරාම පවුමක් මිලදී ගන්නවා නම් 3,22,520ක් ඔයාලට වැය කරන්න වෙනවා. ඒ වගේම කැරට් 18 34465යි 17ක් වෙනවා පවුමක් මිලදී ගන්නවා නම් ග්‍රෑම් 8ක් තියෙනවා. 8න් වැඩි කරාම 2,76,448ක මුදලක් වෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති එකපාරට මේක වෙනස් වුණා. ලයිව් මාකට් අප්ඩේට් එක තමයි මම ඔයාලට මේ ඉදිරිපත් කරේ රත්තරන් මිල ගණන්. ඉතින් මේ වෙනස් වුණා වගේ තවත් ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මොකද දවස් දෙකකට කලින් තිබ්බ ගාන නෙමෙයි දැන් තියෙන්නේ. රුපියල් 42000කින්ම ඉහළ ගිහින් තියෙනවා අද දවසේ රත්තරන් මිල. ඉතින් සැලකිය යුතු ප්‍රමාණයකින් රත්තරන් මිල මේ වෙනකොට ඉහළ ගිහින් තියෙනවා. ඩොලර් එකත් ඉහළ ගිහින් තියෙනවා 314ක් දක්වා. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින් මෙතන ඔයාලට පේන්නේ ග්‍රෑම් එකක මිල මම 8න් වැඩි කරලා තමයි පෙන්වන්නේ පවුමක් මිලදී ගන්නවා නම් කොපමණ වැය කරන්න වෙනවද කියලා. ඒ වගේම තමයි මේකට තව ගාණක් ඇඩ් වෙනවා. ඔයාලා හදවලා ගන්නවා නම් ලංකාවේදී රත්තරන් මිලදී ගන්නවා නම් තමයි මේ මිල ගණන් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ මිල ගණන් වලට. ඉතින් තව ගණන් එහා මෙහා වෙන්න පුළුවන් බැලන්ස් ඇල් වලින් බැලන්ස් ඇල් වලට. ඉතින් මේ පිළිබඳවත් විශේෂයෙන්ම දැනුවත් වෙන්න. ඒ වගේම තමයි මැද පෙරදිගදී රත්තරන් මිලදී ගන්නවා නම් අපේ channel එක උදේට වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා. මම මේ වීඩියෝ එක හරහා ඔයාලට මැද පෙරදිග සේවය කරන කෙනෙක් නම් ඔයාලට ඒ රත්තරන් මිලත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලංකාව සහ මැද පෙරදිග යුරෝපයේ රටවල සියලුම දෙනා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell එකත් ඕල් දාලා තියාගන්න. ගිහින් එන්නම් හැමෝටම සුබ රාත්‍රියක්.